අද අප ඔබ රැගෙන යන්නේ යුරෝපයේ ඉතිහාසය, කලාව, සංස්කෘතිය සහ ස්වභාව සෞන්දර්යය එකට මුසු වූ අපූර්ව දේශයක් වන ස්පාඤ්ඤ වෙතයි. අයිබීරියානු අර්ධද්වීපයේ වැඩිම භූමි ප්‍රමාණය හිමි කරගෙන ඇති ස්පාඤ්ඤ ලොව සංචාරකයන් වැඩිම පිරිසක් පැමිණෙන රටවල් අතර ඉහළින්ම වැජඹෙයි. අතීතයේ රෝමා අධිරාජ්‍යයේද පසුව මූවර්වරුන්ගේ ඉස්ලාමීය පාලනයේද කොටසක් වූ මේ දේශය සියවස් ගණනාවක් පුරා විවිධ ශිෂ්ටාචාරයන්ගේ උරුමයන් ආරක්ෂා කරගෙන අද දක්වා පැමිණ ඇත. මධ්‍යකාලීන බලකොටු, විස්මිත ආසන දෙව්මැදුරු සහ ලෝ ප්‍රකට කලා නිර්මාණ අදටත් එම අතීතයේ මහිමය විදහා දක්වයි. ලොව ප්‍රසිද්ධ පාපන්දු සමාජ රැසක නිවහන වන ස්පාඤ්ඤය පාපන්දු ක්‍රීඩාවට ආදරය කරන මිලියන ගණනකගේ සිහින දේශයකි. එසේම ෆ්ලෙමෙන්කෝ නර්තනය, සාම්ප්‍රදායික සංගීතය සහ වර්ණවත් උත්සව රටේ සංස්කෘතික අනන්‍යතාව තවදුරටත් ඔප්නංවයි. ඇන්ටෝනි ග්‍රොඩ්ගේ අද්විතීය නිර්මාණ වලින් අලංකාර වූ බාසිලෝනා නගරයත්, රාජකීය ඉතිහාසය රැගත් මැඩ්රිඩ් නගරයත් ලෝපුරා සංචාරකයන්ගේ සිත් ඇදගන්නා ප්‍රධාන ගමනාන්ත වේ. යුනෙස්කෝ ලෝක උරුම ස්ථාන රැසකට හිමිකම් කියන ස්පාඤ්ඤ ඉතිහාසයට මෙන්ම ගෘහ නිර්මාණ ශිල්පයටද විශේෂ ස්ථානයක් හිමි කරගෙන ඇත. ඔලිව් තෙල් නිෂ්පාදනයෙන් ලොව ඉදිරියෙන්ම සිටින මේ දේශය වෘක්ෂා වගාව, පැල්ලා වැනි සාම්ප්‍රදායික ආහාර සහ විශිෂ්ට වයින් නිෂ්පාදනය නිසාද ප්‍රසිද්ධියට පත්ව ඇත. මධ්‍යධරණී මුහුදු වෙරළ, කඳුකර ප්‍රදේශ සහ සොඳුරු දූපත් ස්පාඤ්ඤයට අද්විතීය ස්වාභාවික සුන්දරත්වයක් එක් කරයි. යුරෝපීය සංගමයේ ප්‍රබල ආර්ථිකයක් වන ස්පාඤ්ඤ සංචාරක කර්මාන්තය, කෘෂිකර්මාන්තය සහ මෝටර් රථ නිෂ්පාදනය ඇතුළු ශේෂ්ත්‍ර රැසකින් ලෝකයට වැදගත් දායකත්වයක් සපයයි. වසර පුරාම පැවැත්වෙන වර්ණවත් උත්සව, සංගීතය, ක්‍රීඩා සහ ජනතාවගේ උණුසුම් ආගන්තුක සත්කාරය නිසා ස්පාඤ්ඤ ලෝපුරා සංචාරකයන්ගේ ආදරණීය ගමනාන්තයක් බවට පත්ව ඇත. ඉතිහාසය, කලාව, සංස්කෘතිය, ක්‍රීඩාව සහ ස්වභාව සෞන්දර්යය එකම දේශයකින් අත්විඳීමට කැමති නම් ජීවිතයේ අවම වශයෙන් එක් වරක්වත් සංචාරය කළ යුතු රටක් ලෙස ස්පාඤ්ඤ නිසකවම හැඳින්විය හැකිය.